හලෝ ගයිස් කොහොමද ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා මං හිතනවා. මට සමාවෙන් මට පහුගිය දවස් ටිකේ වීඩියෝ එකක් කරන්න බැරි වුණා මේ කරගෙන ආව විදිහට. මං අසනීපෙන් හිටියා සහ මට වැඩ වගේක් වැටුණා. ඒ නිසා මට වීඩියෝ එකක් කරගන්න පොඩි අපහසුතාවයක් නගයක් ආවා. ඉතින් මං අද කතා කරන්නම් ඔයාලත් එක්ක ඇරබික් ජිම්නාස්ටික් ක්‍රීඩාවට අත්‍යවශ්‍යම දේවල් කීපයක් ගැන. පළවෙනි එක තමයි ටෝස් පොයින්ට් කරනවා කියන එක. මම ඒක ඔයාලට අයිඩියා එකක් නැත්තම් ෆොටෝස් වලින් දාන්නම් ටෝස් පොයින්ට් කරනවා කියන්නේ මෙන්න මේකයි කියන එක. ඔයාලා ඒකෙන් අයිඩියා එකක් ගන්න. මේ ක්‍රීඩාවේ ටෝස් පොයින්ට් කරනවා කියන එක අත්‍යවශ්‍යම දෙයක්. රූටින් එකේ ලස්සන පේන්න ඕනි සහ අපේ ස්කිල්ස් වල ලස්සන පේන්න ඒවා අපිට කරන්න ලේසි වෙන්න මේ ටෝස් පොයින්ට් කියන එක අනිවාර්යෙන් අපි කරන්න ඕනි. ඒ වගේම ටයිට් ඇන්ඩ් ස්ට්‍රේට් බොඩි. මේ දෙක නැත්තම් අපේ රූටින් එකේ ලස්සනක් පේන්නේ නැතුව යනවා සහ අපේ ඇඟ, ඒ කියන්නේ අපේ ශරීරයේ එහෙම් මෙහෙම් නැමිලා නිකන් පණ නැතුව වගේ අපි ඒ වගේ එක්සර්සයිසස් කරන්න ගත්තොත් ඒකේ කිසිම රූටින් එකේ ක්වොලිටි එකක් නැති වෙනවා, ලස්සනක් නැති වෙනවා. අන්න ඒ නිසා ස්ට්‍රේට් and tight body තියාගෙන ටෝස් පොයින්ට් කරලා අපි අපේ රූටින් එක කරන්න ඕනි. මම දාන්නම් ෆොටෝස් වීඩියෝස් වෙනම දාන්නම්. ෆොටෝස් කීපයක් දාන්නම් මේ වීඩියෝ එකත් එක්කම ඇටච් කරලා. ඔයාලා අයිඩියා එකක් ගන්න ටෝස් පොයින්ට් කරනවා කියන්නේ මොකද්ද, ටයිට් ඇන්ඩ් ස්ට්‍රේට් බොඩි තියාගෙන එක්සර්සයිසස් කරනවා කියන්නේ මොකද්ද කියන එක ගැන. ඔයාලට මේ තියෙන පින්තූර වලින් බලාගන්න පුළුවන් ටෝස් පොයින්ට් කියන එක කොයි වගේද වෙන්නේ. ටෝස් පොයින්ට් කරාම කකුල් ස්ට්‍රේට් තියෙන්නේ කොහොමද, එයා කොහොමද ඉනෙන් උඩ ටික ස්ට්‍රේට් තියාගෙන එක්සර්සයිසස් කරන්නේ සහ එයා ස්කිල්ස් කරද්දී මේ තියෙන්නේ යාලා ස්කිල්ස් කරද්දී අර ටෝස් පොයින්ට් කරාම ඒ ස්කිල් එකේ ලස්සන කොයි විදිහටද පේන්නේ කියන එක. මේකෙන් ඔයාලට තේරෙනවා ඇති ටෝස් පොයින්ට් කියන එකත් එක්කම ස්ට්‍රේට් බොඩි, ටයිට් බොඩි කොච්චර දුරට ඇරබික් ජිම්නාස්ටික් ක්‍රීඩාවට අවශ්‍ය වෙනවද කියන එක. ඉතින් මේ ටික බලන්න තව වීඩියෝස් අගයක් අරගෙන එන්නම්. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. බයි.